LK 1903 ASS button attach වාහන මැෂින් එකේ බටන් එකට මැෂිම සෑදීම. පළමුව ස්විච් on පැනලය on කර ගැනීමට මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන්න, කී බටන් එක. එවිට ඔබට බලා ගන්නට පුළුවන් මෙතනින් මැෂින් එක on වෙලා තියෙනවා. දැන් මැෂිම සාදා ගැනීමට ඔබට බටන් එකක් අවශ්‍යයි. එම බටන් එක අපි මෙලෙස ගන්නවා. මෙන්න මේ බටන් එකට අපි මැෂිම සාදා ගනිමු. එම මැෂිම සෑදීමේදී අපි පැනලේ මෙතනින් මේ කී බටන් එකේ ලයිට් එක ඕෆ් කර එඩිට් බටන් එකට එම නැත්නම් මේ පැන්සල දාලා තියෙන බටන් එක ප්‍රෙස් කරනවා. එවිට ඔබට මේ x කියලා අගයක් පෙන්වනවා. x අගය තමයි 3.3. අපිට තව අගයක් පෙන්වනවා y කියලා. y එකත් 3.3 කියලා සමානව තියෙනවා. අපිට මේ බටන් එකත් එක්ක බලනකොට ඒ මාර්ගයේ සාර්ථක අපි දැන් මහලා බලමු. අපි y කියනගේ මෙදෙස දාගත්තට පස්සෙ අපිට ස්පීඩ් එක වෙනවා. ස්පීඩ් එක අපිට අඩු වැඩි කර ගැනීමට මේ ස්විච් එක භාවිත ගන්න පුළුවන්. ඉන්පස්සේ අපේ බටන් එක සේව් කිරීම සඳහා I key button press කරනවා. මසාගෙන බලන්න. මේ විදිහ ආකාරයට ඔබට මේ මැෂිම බලා ගන්නට පුළුවන්. අපි මේ බටන් එකට මැෂිම සාදා ගනිමු. අපි බටන් ක්ලෑම්ප් එක මේ වගේ ඇඩ්ජස්ට් කරගත්තා. ඉන්පසු අපිට පැටර්න් එක සාදා ගැනීමට අවශ්‍යයි. අපි පැටර්න් එක සාදා ගැනීමට මෙතෙන් දෙනවා. නැවත කී බටන් ප්‍රෙස් කර එඩිට් බටන් එකට ගොස් අපි x අගය වැඩි කරගත යුතුයි. එම විට අපි බටන් එකේ සයිස් එකට අනුව අපි x අගය 3.7ට දාගන්නවා. 3.7ට දාගන්නවා. ඊළඟට y අගයත් අපිට ඒ සමානව වැඩි කරගත යුතුයි. එම අගයත් අපි 3.7 ලෙස යොදා ගන්නවා. දැන් සේව් කිරීම සඳහා කී බටන් ප්‍රෙස් කරනවා. දැන් අපිට බලා ගැනීමට පුළුවනි මැෂිමේ ස්වභාවය. නිවැරදි ආකාරයෙන් මැෂිම බලා ගැනීම සඳහා සාර්ථකයි. එලෙස සාර්ථක කර ගැනීම ඔබටත් පුළුවන්. මෙම බටනේම ක්‍රොස් මැෂිම. එහෙම නැත්නම් හරස් මැෂිම. ක්‍රොස් මැෂිම සාදා ගැනීමට නම් නැවත පැටර්න් එකට ගොස් පැටර්න් එකේ
මේ key button එක light එක off කර edit button එකට ගොස් අපිට මෙන්න මේ අගයෙන් අපිට cross මැස්මට එන්න පුළුවන්. එතනදී අපි x අගය නැවත 3.7 y අගය 3.7 යනුවෙන් සකස් කර ගන්නවා. එවිට ඔබට cross මැස්ම බලා ගැනීමට පුළුවන්. එම cross මැස්ම ඔබට දැන් මෙහිදී පැහැදිලි ආකාරයෙන් නැරඹීමට පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් cross මැස්මද මේ ආකාරයෙන් හරස් මැස්මද ඔබට බලාගත හැකියි. එම බටන් විවිධාකාර බටන් අපිට සෑදීමට මෙම ක්ලෑම්පේ මෙතන ආධාරක වෙනවා. එමගින් බටන් එක ඇඩ්ජස්ට් කිරීම සහ අපිට පැටර්න් එකෙන් sizes වෙනස් කරගන්න ඕන. එහෙම වෙනස් කරගෙන ඔබට මේ ආකාරයෙන් බටන් සියලුම බටන් වලට සාදාගත හැකියි. ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.